ඔබ නැවතත් එකතු වෙන්නේ අයබෝන් ශ්‍රී ලංකා සමගින්. ඉතින් විදවස්වල විශේෂයෙන්ම උසස් පෙළ අවසන් වෙලා ඉන්න ආදරණීය දුවදරුවන් තමන්ගේ උසස් අධ්‍යාපනයට යොමු වෙන්නට ඕනේ කොයි තැනටද කියන කාරණාව ගැන ටිකක් සැලකිලිමත් වෙනවා සහ දෙමව්පියන්ට තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියෙනවා. තමන්ගේ දරුවා උසස් අධ්‍යාපනය සඳහා නිවැරදිම තැනට යොමු කරවන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ඒ ගැන වද වෙන වග වෙන දෙමව්පියන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් තමයි අපි මේ සුවිශේෂී විශේෂාංගය වෙන් කරේ. අවුරුදු 35කට අධික කාලයක් පුරා ලංකාවේ දරුදැරියන්ගේ වගේම දෙමව්පියන්ගේ විශ්වාසය දිනාගත්ත සිනෙක් කැම්පස් එක ඔබ ඇයි තෝරගන්නට ඕනේ? ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් කොහොමද ඔබ ඒ කරන තෝරා ගැනීම හොඳම තෝරා ගැනීම සහ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබ කරන හොඳම ආයෝජනයේ බවට සිනෙක් කැම්පස් එක පත් වෙන්නේ කියන කාරණාව ගැන තමයි අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සිනෙක් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු හා තාක්ෂණ පීඨයේ පීඨාධිපතිතුමන් ආචාර්ය ජානක ලියනගම මහත්මයා. අයබෝන් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. අයබෝන් කවිෂා. මුලින්ම ඔබතුමන්ගෙන් මම දැනගන්නට කැමතියි සිනෙක් කැම්පස් එක ගැන අපි පුංචි හැඳින්වීමක් කරලා වැඩසටහනට ප්‍රවිෂ්ටයක් ලබා ගමු. ඔව් කවිෂා, සිනෙක් කැම්පස් එක ආරම්භ වුණේ 1990. දැනට අවුරුදු 35ක් පුරා රටේ සංවර්ධනයට දායක වෙන විශේෂඥයින් දසදහස් ගණනක් බිහි කරපු ආයතනයක් තමයි සිනෙක් කැම්පස් එක. දැනට දකුණු ආසියාවේ තියෙන මැරිටයිම් ඇකඩමීස් අතර අංක 1 තියෙන්නේ සිනෙක් මැරිටයිම් ඇකඩමි එක. ඊට අමතරව අපේ ආයතනයේ තියෙනවා පීඨයන් 8ක් නාවික මැරිටයිම් එන්ජිනියරින්, මැරිටයිම් සයන්සස් කියන දෙක නාවික ක්ෂේත්‍රයේ සඳහා යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ තියෙනවා engineering and technology අපේ පීඨය, management and social sciences, humanities and education, health sciences, computing සහ science කියන පීඨයන්. මෙතෙන්දි මම විශේෂයෙන් කියන්න කැමතියි පසුගිය අවුරුද්දේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වල සමීක්ෂණයක් පැවැත්වුවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. එතෙන්දි 83.3ක ප්‍රතිශතයක් අරගෙන ඉදිරියෙන්ම ඉන්නට සිනෙක් ආයතනයේ සමත් වුණා. වෙනත් වචන අවශ්‍ය නැහැ සිනෙක් ආයතනය පිළිබඳව හැඳින්වීමක් දෙන්න. ඒක හොඳටම ප්‍රමාණවත්. අනිවාර්යයෙන්ම. එතකොට දැන් ඔබතුමන් ඉංජිනේරු සහ තාක්ෂණ පීඨයේ පීඨාධිපතිතුමන් විදිහට අපි සඳහන් කරමු සිනෙක් කැම්පස් එකට එන කෙනෙක්ට ඉංජිනේරු හා තාක්ෂණ පීඨයේ ඒ දරුවා තෝරා ගන්නවා නම් එමගින් පිරිනැමෙන පාඨමාලාවන් මොනවාද? මොන වගේ පාඨමාලාවන් එක්කද දරුවන්ට එකතු වෙන්නට පුළුවන්කම තියෙන්නේ? ඔව් කවිෂා, ඉංජිනේරු සහ තාක්ෂණ පීඨයේ ආරම්භ වුණේ 2006 අවුරුද්දේ. එදා ඉඳන් මේ දක්වා අපි දහස් ගණනක් ඉංජිනේරුවන් අපේ සමාජයට බිහි කරලා තියෙනවා. අපේ පීඨයේ තියෙනවා අධ්‍යයන පීඨ 4ක්: සිවිල් එන්ජිනියරින්, ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් එන්ජිනියරින්, මෙකැනිකල් ඇන්ඩ් ඔටෝමෝටිව් එන්ජිනියරින් සහ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ටර්ඩිසිප්ලිනරි ස්ටඩීස් කියලා මේ අධ්‍යයන දෙපාර්තමේන්තු 4 හරහා අපි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරපු ඉංජිනේරු උපාධි 5ක් අපේ දරුවන්ට ලබා දෙනවා. BSc එන්ජිනියරින් අවුරුදු 4ක පාඨමාලාවන්, ඔටෝමෝටිව් එන්ජිනියරින්, සිවිල් එන්ජිනියරින්, ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලිකොමියුනිකේෂන් එන්ජිනියරින්, මෙකැනිකල් එන්ජිනියරින් සහ මෙකාට්‍රොනික්ස් එන්ජිනියරින් කියන විෂය ධාරාවන් තුල. මීට අමතරව මහා බ්‍රිතාන්‍යයේ ඇන්ග්ලියා රස්කින් කියන්නේ බ්‍රිතාන්‍යයේ උඩම විශ්වවිද්‍යාල 50 අතර තියෙන විශ්වවිද්‍යාලයක්. 2023 අවුරුද්දේ මහා බ්‍රිතාන්‍යයේ හොඳම විශ්වවිද්‍යාලය කියන සම්මානය ලැබිච්ච විශ්වවිද්‍යාලයක්. ඒ ඇන්ග්ලියා රස්කින් කියන විශ්වවිද්‍යාලයත් සමග අපේ පීඨය තවත් ඉංජිනේරු උපාධි 5ක් අපේ දරුවන්ට ලබා දෙනවා. සිවිල් එන්ජිනියරින්, ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් එන්ජිනියරින්, මෙකැනිකල් එන්ජිනියරින්, ඔටෝමෝටිව් එන්ජිනියරින් සහ මෙකාට්‍රොනික්ස් ඇන්ඩ් රොබොටික්ස් එන්ජිනියරින් කියන විෂය ධාරාවන් තුල. ඊට අමතරව මහා බ්‍රිතාන්‍යයේ පියර්සන් ආයතන එක්ක අපි 6 නැෂනල් ඩිප්ලෝමාස් 4ක් අපේ දරුවන්ට ලබා දෙනවා. ඔටෝමෝටිව් එන්ජිනියරින්, සිවිල් එන්ජිනියරින්, ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ඉලෙක්ට්‍රිකල් එන්ජිනියරින් සහ මෙකැනිකල් එන්ජිනියරින් කියලා. ඒ වගේම
උපාධියක් සඳහා ලියාපදිංචි වෙන්නට අවශ්‍ය කරන අවම සුදුසුකම් හැටියට අපි සාමාන්‍යයෙන් සැලකන්නේ උසස් පෙළ විෂයන් සමත් වීම. ඒ මූලික සුදුසුකම නැති දරුවන් සඳහා අපි ඉංජිනේරු පදනම් පාඨමාලාවක් අපේ ආයතනයෙන් අපේ පීඨය මගින් ඉදිරිපත් කරනවා. අපි ඒ දරුවන්ටත් තමන්ගේ ඉංජිනේරු සිහිනය කරා යන්නට. ඊට අමතරව මහා බ්‍රිතාන්‍යයේ ඇන්ග්ලියා රස්කින් කියන විශ්වවිද්‍යාලයත් සමග අපි තවත් පශ්චාත් උපාධි එහෙම නැත්නම් MSc ඉංජිනේරු උපාධි 4ක් ලබා දෙනවා. Mechanical Engineering, Electrical and Electronics Engineering, Robotics and Automation Engineering සහ Construction Project Management කියන විෂය ධාරාවන් තුල. හොඳයි, ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා සිනෙක් කැම්පස් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට 1339 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 1339 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබට පුළුවන්කමක් තියෙනවා මේ ගැන වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි www.cinec.edu www.cinec.edu කියන වෙබ් අඩවිය හරහාත් ඔබට පුළුවන්කමක් තියෙනවා සිනෙක් කැම්පස් එක ගැන වැඩිදුර තොරතුරු දැනගන්නට. ඒ වගේම තමයි මම ජානක මහත්මයාගෙන් දැනගන්නට කැමති දැන් අධ්‍යාපනය කියන කාරණාව එක තැනකට ලඟු වෙලා නැහැ. දැන් විවිධ පරාසයන්ට විහිදිලා තියෙනවා. දැන් ඔබතුමන් අපේ දරුවන්ට හදාරන්නට පුළුවන් පාඨමාලා ගැන සඳහන් කරද්දිත් තමන්ගේ දක්ෂතාවය නිවැරදිව හඳුනාගෙන තමන් ආස මොකකටද ඒ හා සම්බන්ධ පාඨමාලාවක් තෝරා ගැනීමේ හැකියාව දැන් දරුවන්ට තියෙනවා. ඉස්සරට සාපේක්ෂව දැන් අධ්‍යාපන ශාස්ත්‍රය කියන කාරණාව පුළුල් වෙලා තියෙනවා. එතකොට ඒ කියන කාරණාවේදී සිනෙක් කැම්පස් එක විශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා මේ වගේ විවිධාකාරයේ පාඨමාලා පිරිනැමීම මගින්. නමුත් දැන් දරුවෙක් හෝ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පාඨමාලාවකට තමන්ගේ දරුවෙක්ව යොමු කරනකොට සැලකිලිමත් වෙන තවත් කාරණාවක් තමයි තමන් තෝරගන්න මේ විශ්වවිද්‍යාලයට කොයිතරම් දුරට පිළිගැනීමක් තියෙනවාද? ඒක දේශීය වශයෙන් කොහොම පිළිගැනීමක්ද තියෙන්නේ? විදේශීය වශයෙන් කොහොම පිළිගැනීමක්ද තියෙන්නේ කියන කාරණාව. ඔහු කවිෂා ඉංජිනේරු උපාධි කියන්නේ වෘත්තීමය උපාධි නැත්නම් ප්‍රොෆෙෂනල් ඩිග්‍රීස්. ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් එකතු කරන ආයතනයක් තියෙනවා Institution of Engineers Sri Lanka නැත්නම් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය. මම ඉතාමත් ආඩම්බරෙන් කියන්න කැමති අපේ සිනෙක් අපේ පීඨය මගින් පිරිනමන ඔටෝමෝටිව් එන්ජිනියරින් සහ මෙකැනිකල් එන්ජිනියරින් උපාධි දෙක ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් පිළි අරගෙන තියෙනවා recognized degrees හැටියට. අනෙත් උපාධිත් පිළිගැනීමේ කාර්යය මේ දිනවල කෙරීගෙන යනවා. ඒක එකක්. ඊට අමතරව අපේ උපාධිය අවසන් කරපු දරුවෝ ලංකාව පුරාම දහස් ගණනක් ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත වෙලා තියෙනවා. මීට අමතරව බොහෝ දෙනෙක් වෙනත් රටවල රැකියාවට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි වෙනත් රටවල උසස් අධ්‍යාපන හැදෑරීම සඳහා ඒ කියන්නේ පශ්චාත් උපාධි සඳහා විශේෂයෙන් PhD උපාධි සඳහා ගිහිල්ලා තියෙනවා. ඒක හොඳ නිර්ණායකයක් අපේ උපාධිවල පිළිගැනීම සම්බන්ධයෙන්. හොඳයි, දැන් ඒ වගේම තමයි ඕනම දරුවෙක් උපාධියක් කරන්න හිමත් නැත්නම් ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ව උපාධියක් කරා යොමු කරවන්නේ මේ උපාධිය අවසානයේ රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ දැන් ඔබතුමන් කෙටියෙන් සඳහන් කිරීමක් කරා කොයි වගේ රැකියා අවස්ථාවන්ද මේකෙන් හම්බ වෙන්නේ කියලා. නමුත් අපි දීර්ඝ වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරමු පීඨාධිපතිතුමනි, කොයි වගේ රැකියා අවස්ථාද තියෙන්නේ මේ වගේ විෂයක් හදාරලා අවසානයේදී මොන වගේ ශාස්ත්‍රවලටද යන්න පුළුවන්කම තියෙන්නේ කියන එක. ඒක මම හිතන්නේ ඕනම කෙනෙක්ට උදව්වක් බවට පත්වෙයි. සිනෙක් ආයතනයේ මූලිකම පරමාර්ථය තමයි උපාධියෙන් පස්සේ දරුවෙක් රැකියාවකට සුදුසු මට්ටමට ගෙනීම. අපේ ලෝගෝ මෝටිව් එක තමයි beyond the graduate එහෙම නැත්නම් උපාධියකින් ඔබට කියන පාඩය. ඒකෙන් අපි අදහස් කරන්නේ උපාධිය තුල අපි දරුවන්ට soft skills සහ වෙනත් සමාජයේ සහ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්නට තියෙන අවස්ථාවන් සලසා දෙනවා. අපේ පීඨය ගත්තොත් ඉංජිනේරු පීඨය පුළුවන් තරම් උත්සාහ කරනවා work ready graduates එහෙම නැත්නම් උපාධිය ලැබූ විගසින් රැකියාවකට ගිහිල්ලා අමතර පුහුණුවක් නැතුව රැකියාව කරන්නට පුළුවන් උපාධිධාරීන් බිහි කිරීම තමයි අපේ අරමුණ. ඒ සඳහා අපි ඉතාමත් සමීප සම්බන්ධතාවයක් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක පවත්වාගෙන යනවා. අපේ හැම පාඨමාලාවකම මාස 6ක අනිවාර්ය ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්
අංගයක් මාස 6ක ඇතුළත් කරලා තියෙනවා හැම දරුවෙක්ම ඒක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්නට ඕන උපාධිය ගන්නට කලින්. ඒ අනුව ඒ දරුවන්ට රැකියා අවස්ථාවල රැකියාවක් ගැනීමේදී අනිත් උපාධිධාරීන් එක්ක තරඟ කිරීමට පහසුවක් වෙලා තියෙනවා. මීට අමතරව තවත් හොඳ නිර්ණායකයක් තමයි අපි සාමාන්‍යයෙන් අපේ උපාධි ප්‍රදානෝත්සවය පවත්වනකොට සාමාන්‍යයෙන් උපාධියක් ඉවර වෙලා මාස 3ත් 6ත් අතර වගේ කාලයක් ගත වෙනවා. උපාධි ප්‍රදානෝත්සවයට එනකොට අපේ ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ වෘත්තියේ රැකියාවක නියුක්ත වෙනවා. ඒක හොඳ නිර්ණායකයක් තියෙන රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන්. මීට අමතරව අපේ දරුවෝ පිට රටවල ගිහිල්ලා රැකියාවන් කරනවා විදේශ රටවල. ඒකත් තවත් හොඳ නිර්ණායකයක් මේ අපේ තියෙන ඉංජිනේරු උපාධි සඳහා තියෙන රැකියා අවස්ථාවන් තියෙනවා කියන එක පෙන්වන්නට. හොඳයි, ඉතින් ඔබට පුළුවන්කමක් තියෙනවා සිනෙක් කැම්පස් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට 1339ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. මේ පාඨමාලා සම්බන්ධයෙන්, පාඨමාලා ගාස්තු සම්බන්ධයෙන් සහ කොහොමද මේවට අවශ්‍ය කරන සුදුසුකම් මේ හැමදේම ගැන ඔබට දැනුවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි www.sinek.edu www.sinek.edu කියන වෙබ් අඩවිය හරහාත් සිනෙක් විශ්වවිද්‍යාලය ගැන තවදුරටත් තොරතුරු දැනගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් පීඨාධිපතිතුමන්ගෙන් මම මීළඟට දැනගන්නට කැමතියි. දැන් ඕනම කෙනෙක් අධ්‍යාපනය හදාරනකොට විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය හදාරනකොට ඔවුන්ගේ මනස ශක්තිමත්ව තියාගන්න එක සහ ඒ තියෙන වටපිටාව අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඉතින් මේ සිනෙක් කැම්පස් එක ඇතුලේ දරුවෙක්ට අධ්‍යාපනයට අවශ්‍ය කරන මොන වගේ වටපිටාවක්ද තියෙන්නේ? ඒ පසුබිම කොහොමද නිදහසේ අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන් විදිහට ඔවුන්ට ලබා දෙන්නේ? ඔව් කවිෂා, සිනෙක් කැම්පස් එක පිහිටලා තියෙන්නේ මාළඹේ නගරයට ආසන්නව අක්කර 10ක විතර සුන්දර පරිසරයක අධ්‍යාපනය ලැබීමට සුදුසු පරිසරයක. අපේ විශ්වවිද්‍යාලය 1992 දී purpose built campus එකක් හැටියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ඇතුලේ දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන සියලුම පහසුකම් අපි ලබා දීලා තියෙනවා. විශේෂයෙන් ඉංජිනේරු පාඨමාලා ගත්තොත් අවශ්‍ය කරන සියලුම ලැබ් ෆැසිලිටිස්, උදාහරණයක් ගත්තොත් ඔටෝමෝටිව් එන්ජිනියරින් උපාධියක් ශ්‍රී ලංකාවේ ලබා දෙන්නේ සිනෙක් ආයතනයේ පමණයි. ඒ සඳහා අවශ්‍ය කරන ස්ටේට් ඔෆ් ද ආර්ට් ඔටෝමෝටිව් ලැබ් එකක් අපිට තියෙනවා. අනිත් හැම විෂය ධාරාවකටම ඒ වගේ. අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය කරන සුදුසුකම් වලට අමතරව අපි අපේ දරුවෝ පොළඹවනවා අනිවාර්යයෙන්ම බාහිර ක්‍රියාකාරකම් සඳහා. ඒ සඳහා සංගම් තියෙනවා, නොයිකුත් සොසයිටිස් හදලා තියෙනවා. ක්‍රීඩාව සඳහා විශේෂ පහසුකම් තියෙනවා. අපේ ස්විමින් පූල් එකක් තියෙනවා, ජිම්නේසියම් එකක් තියෙනවා. අපි ඉතාමත් ආඩම්බරයි කියන්න ලංකාවේ විශ්වවිද්‍යාල අතර බාස්කට්බෝල් චැම්පියන්ෂිප් එක හැමදාම වගේ දිනන්නේ පහුගිය අවුරුදු වල සිනෙක් කැම්පස් එකේ ටීම් එක. වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා අපි ගොඩක් දරුවන්ව පොළඹවනවා සහ ඒ සඳහා අවස්ථාවන් ලබා දීලා තියෙනවා. ඉතින් මේ අනුව ඉතාමත් අධ්‍යාපනයට සුදුසු පරිසරයක තමයි සිනෙක් කැම්පස් එක පිහිටලා තියෙන්නේ. ඒ වගේම දරුවන්ට අවශ්‍ය කරන සෑම පහසුකමක්වත් ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. මම තවත් ඒකට ඇඩ් කරන්න කැමතියි. හෙට ජනවාරි මාසේ 24 වෙනි සෙනසුරාදා උදේ 9 ඉඳලා හවස් වෙනකන් සිනෙක් ආයතනයේ ඕපන් ඩේ එක පැවැත්වෙනවා. ඕනම දෙමාපියෙකුට දුවා දරුවන්ට පුළුවන් අපේ කැම්පස් එකට ඇවිල්ලා තියෙන පහසුකම් බලන්නට, තියෙන පාඨමාලාවන්ගේ වැඩිදුර විස්තර දැනගන්නට ඇකඩමික් ස්ටාෆ් මෙම්බර්ස්ලා එහෙම නැත්නම් ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් මුණ ගැහිලා ඔවුන්ගෙන් අවශ්‍ය කරන ඒ විස්තර ලබාගෙන තමන්ට සුදුසු උපාධිය තෝරා ගන්නට හෙට ලියාපදිංචි වෙන දරුවන්ට අපි විශේෂ වට්ටම් ලබා දීමට සඳහා කටයුතු කරලා තියෙනවා. හොඳයි. ඉතින් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් එහෙමත් නැත්නම් දරුවෙක් බලාපොරොත්තු වෙනවාට වඩා එහා ගිය දේවල් පිරිනමන්නට සිනෙක් විශ්වවිද්‍යාලයේ සමත් වෙලා තියෙනවා. ඒක ඔවුන් වෙනුවෙන් කරන බාහිර ක්‍රියාකාරකම් වලට ඔවුන්ව පෙළඹවීමක් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔවුන්ගේ මනස සංවර්ධනය කිරීමට කරන ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. ඒ වගේ බොහෝ දේවල් එක තමයි සිනෙක් කැම්පස් එකේ ඔබට උපාධිය පිරිනමන්නේ. ඉතින් ඒ වගේම තමයි මම ඔබතුමන්ගෙන් මීළඟට දැනගන්නට කැමතියි. දැන් ලංකාවේ උසස් පෙළ සමත් වෙන
සිසුන් සහ අසමත් වෙන සිසුන් මෙන්න මේ කියන දෙගොල්ලොම උසස් අධ්‍යාපනයට හැමෝම යොමු වෙන්නේ නැහැනේ. එතකොට එක්තරා පිරිසක් තමයි උසස් අධ්‍යාපනය කරා යොමු වෙන එක ලංකාවේ තියෙන විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලැබුවන් පිරිසක් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් Tamanගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමක් වෙන්න පුළුවන්. එතකොට දරුවෙකුට උසස් අධ්‍යාපනය කියන කාරණාව කොයිතරම් දුරට වැදගත් වෙනවාද? හැම දරුවෙක්ම කැමති කවිෂා තමන්ගේ පුංචි කාලේ සිහිනයන් දක්වා යන්න. අපි පුංචි කාලේ අපිට තිබිච්ච අවස්ථාවන් සීමිතයි. ඔබ කිව්වා වගේ අද ඊට වැඩිය ගොඩාක් අවස්ථාවන් අපේ දරුවන්ට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම පාසල් කාලේ දුවදරුවෝ අධ්‍යාපනයට පමණක් නෙවෙයි තව නොයෙකුත් දේවල්ට ක්‍රීඩා වලට වෙන්න පුළුවන්, වෙනත් සංගම් වලට වෙන්න පුළුවන්, හිත යොමු කරන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ උසස් පෙළම පමණයි උසස් අධ්‍යාපනයට දොරටු විවෘත කරන්න කියලා. ඇත්ත අපේ හැම උපාධියකටම අපි අවම වශයෙන් උසස් පෙළ සාමාර්ථ 3ක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැති දරුවෙකුට උනත් අපි සාමාන්‍ය පෙළ සම්මාන සාමාර්ථ 5ක් තියෙන දරුවෙකුට පුළුවන් අපි අපේ පීඨයේ මගින් ලබා දෙන ඉංජිනේරු පදනම් පාඨමාලාව නැත්නම් ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක සාර්ථකව ඉවර කළා ඕනම උපාධියකට ඒ කියන්නේ විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍යයේ උපාධිවලට පළවෙනි අවුරුද්දට ලියාපදිංචි වෙන්නට ඊට අමතරව අපේ හය නැෂනල් ඩිප්ලෝමා එක කරන ළමයින්ට පුළුවන් ඒ මහා බ්‍රිතාන්‍යයේ උපාධියේ තුන්වෙනි අවුරුද්දට කෙලින්ම ලැටරල් එන්ට්‍රි එකක් ලැබෙනවා. එහෙම ගිහිල්ලා එක අවුරුද්දක් ඇතුළත HND එක ඉවර කරලා එක අවුරුද්දක් ඇතුළත ඒ টপ අප් ඩිග්‍රී කියන එක හරහා ඉංජිනේරු උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. මම කියන්න උත්සාහ කරන්නේ ඒ කියන්නේ උසස් පෙළ රිසල්ට්ස් මතම පදනම් නොවි වෙනත් දරුවන්ටත් මේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. විශේෂයෙන් ඉංජිනේරු පීඨේ මම විශේෂයෙන් කියන්න ඕන අපේ ලංකාවේ තියෙනවා ටෙක්නොලොජි ස්ට්‍රීම් කියලා ස්ට්‍රීම් එකක්. එන්ජිනියරින් ටෙක්නොලොජි, සයන්ස් ෆොර් ටෙක්නොලොජි and ICT කියන විෂයන් ඉගෙන ගන්න. ඒ විෂයන් කරන දරුවෙකුට උනත් අපි ඇන්ග්ලියා රස්කින් විශ්වවිද්‍යාලයේ මම කලින් සඳහන් කරපු උපාධි 5ට ලියාපදිංචි වීමට සාමාර්ථ 3ක් අවම වශයෙන් තියෙනවා නම් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔවුන් අර ගණිතය සහ භෞතික විද්‍යාව ඉගෙනගෙන තියෙන තරමක් අඩුවෙන් හින්දා අපි ඔවුන් වෙනුවෙන් පළවෙනි අවුරුද්දේ අමතර ගණිතය සහ භෞතික විද්‍යා විෂයක් ඔවුන්ට ලබා දීලා ඒ පහසුකම ලබා දීලා ඔවුනුත් මේ උපාධිය සාර්ථකව අවසන් කරන්නට පුළුවන් මට්ටමට අරගෙන යන්නට කටයුතු කරනවා. හොඳයි, එහෙනම් අවසාන වශයෙන් අපි සඳහන් කරමු පීඨාධිපතිතුමනි. දැන් සිනෙක් කැම්පස් එක Tamanගේ උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගන්නා දරුවෙක්ට කොහොමද සිනෙක් කැම්පස් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? මේක දැන් දෙමව්පියෝ බලාගෙන ඇති කොහොමද සිනෙක් කැම්පස් එකත් එක්ක යොමු වෙන්නේ? ඇයි මේ වගේ තෝරා ගැනීමක් කරන්න ඕනේ කියන කාරණාව අපි දැන් මෙච්චර වෙලා ඔබට සඳහන් කර අපි අවසාන වශයෙන් ඒකත් සඳහන් කරමු. ඔව් අපේ වෙබ් එක ඔබ කිව්ව පරිදි www.cinec.edu ඊට අමතරව 1339 කියන හොට්ලයින් එකෙන් ඔබට ඕන වෙලාවක කතා කරලා අවශ්‍ය කරන ඒ විස්තර දැනගන්නට පුළුවන්. නමුත් වඩාම සුදුසු ක්‍රමය තමයි භෞතිකව ඇවිල්ලා තියෙන පහසුකම් දැකලා තියෙන ආචාර්ය මණ්ඩලයත් එක්ක කතා කරලා ඒ තියෙන ප්‍රෝග්‍රෑම්ස් ගැන විස්තර දැනගෙන නිවැරදි තීරණය ගන්න. ඒ සඳහා හෙට අපේ ඕපන් ඩේ එකට එන්න කියලා මම සිළු දෙනාටම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. සිනෙක් කැම්පස් එක පිහිටලා තියෙන්නේ කොහෙද කියන සිනෙක් කැම්පස් එක පිහිටලා තියෙන්නේ මාලඹේ නගරයේ ඉඳලා මීටර් මම හිතන්නේ මීටර් 500ක් 600ක් වගේ දුරින් සාමාන්‍යයෙන් අපේ සිනෙක් ෂටල් සර්විස් එක හැම විනාඩි 10කටම පාරක් මාලඹේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා සිනෙක් කැම්පස් එකට එනවා. එහෙම නැත්නම් මාලඹේට ඇවිල්ලා ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් ඒ මඟ පෙන්වීම කරයි. හොඳයි. ඉතින් සිනෙක් කැම්පස් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබට පුළුවන් 1339ට දුරකථන නැමතුමක් ලබා දෙන්න. එහෙමත් නැත්නම් www.cinec.edu www.cinec.edu කියන වෙබ් අඩවිය හරහාත් ඔබට පුළුවන්කම තියෙනවා වැඩිදුර තොරතුරු දැනගන්නට. එහෙනම් ඉතින් අද දවසේදී අපි මේ විශේෂාංගය අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා සිනෙක් කැම්පස් එකේ ඉංජිනේරු සහ තාක්ෂණ පීඨයේ පීඨාධිපතිතුමා ආචාර්ය ජානක ලියනගම මහත්මයාට ආයුබෝවන් කියලා සමුදෙනවා. ස්තුතියි.
සූදානම් කෙටි විරාමයකට යන විරාමයෙන් අනතුරුව නැවතත් ඔබට පුළුවන්කමක් තියෙනවා ආයුබෝවන් ශ්‍රී ලංකා එක එකතු වෙන්න. දිගටම ස්වර්ණවාහිනියත් එක්ක රැඳෙන්න. ආයුබෝවන් ශ්‍රී ලංකා